මේ ට්‍රැවල් විත් චතුර දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉඳලා ඇත් ගාලේ ඉඳලා. Travel with Chatura. උදෙන්ම සෙන්කරගල උරුමේ මේ කාලේ පෙරහැර බලන්න ඉන්නේ නැත්තම් මේ කාලේ වන්දනාමාන කරන්න නැත්තම් දළදා වහන්සේ වැඩක් නැහැනේ. ඉතින් අද අපි හිතුවා ට්‍රැවල් විත් චතුර ටික වෙනස් විදිහකට වෙනස් මානයකට එන්න ඕන කියලා. එහෙමනම් අද ට්‍රැවල් විත් චතුර මේ ඓතිහාසික දළදා මාලිගා පරිසරේ ඔබ නොදැකපු කොටසක තොරතුරු අසිරිය. ලංකාවේ විතරක්ම නෙමෙයි ලෝකයේ පුරාම සංස්කෘතික අනන්‍යතාවයක් තියෙන ලෝක උරුමයක් වෙන තැනක් විදිහට අපේ මේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මේ ඓතිහාසික දළදා මාලිගාව ප්‍රමුඛ මේ වටපිටාව මේ මළුව ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ මේ නගරේ ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේ පෙරහැර සමේ ට්‍රැවල් විත් චතුර අපේ විශේෂ වැඩසටහන ඇවිදින්න මේ මාලිගාවට ඔබෙන් තියෙන නමුත් ඔබ නොයන තැනකට.
Travel with Chatura. ඉතින් කන්ද උඩරට අභිමානය අරගෙන යන්නේ මේ ශ්‍රී දළදා වහන්සේ පෙරහැර කරඬුව වඩම්මන ඒ බාරකාරත්වයේ ඉන්න අත්පරපුරේ විශාලතම සමාජිකයා සිංහරාජා. ඉතින් සිංහරාජා බලා ගන්න මේ පිරිස මේ ඉන්නේ චතුර සාම ඇතින්න. සාම. මෙයත් ප්‍රධාන එක්කෙනෙක් පන්ති අත්පන්තිය තුළ මේක අතන දළදා මාලිගාවට අයිති සතෙක් නෙමෙයි. උඩුවේ ධම්මාලෝක හාමුදුරන් සතු ඇතින්න. මේ සාම ඇතින්න පරිපාලනය සඳහා අපිට බාර දීලා තියෙනවා උන්වහන්සේ. එතකොට මේ අලිනේ නිලපතිතුමා මේ අලියා බණ්ඩා අලියා මේක පුද්ගලික මගේ අලියෙක් බණ්ඩා අලියා. වයසයි සෑහෙන. අවුරුදු 52ක් වගේ මගේ. මේ රාජා අලියා මුට සත්තුවත්ත රාජා කියලා කියනවා. දෑල රාජා කියනවා. මේ ඒ රාජා අලියා. මේ ඉන්නේ සිංහ රාජා හස්තියා දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වඩම්මන්න පුළුවන් සහ ඉන්දිරාජා හැරුණුකොට ජනරාජා හැරුණුකොට මම හිතන්නේ මාධ්‍යෙන් නම් යුවරජු කියලා කියනවා. අපේ කරඬුව වඩම්මන්න පුළුවන් ඊටාම ලංකාවේ උපන් ඇතෙක්. මේ ඇවිල්ලා එතකොට මේ හස්තිය අපි මේ හස්තියා චතුර දළදා මාලිගාවේ දැනට ඇත්පන්තියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම හස්තියා කිව්වොත් නිවැරදි. 1900 මගේ මතකය අනුව 1987 දී මට අවුරුදු 10 කාලෙදී මේ ඇතා දළදා මාලිගාවට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පූජා කළා. ඒ නිසාම ජනාධිපතිතුමා මේ රාජාට මේ ඇතාට ජනරාජා කියන නාමය තමයි ඇතාගේ නමින් කියන්නේ. නමුත් විවාහාරයේ අත්ගොව් අතර අරිෂ්ඨයා කියලා නමක් පට බැඳිලා තියෙනවා. මොකද ඇතා ටිකක් මුරණ්ඩුයි. නමුත් දැන් වර්තමානයේ වෙන විට මෙයා තමයි ඇත්තටම දළදා මාලිගාවේ ඇත්පන්තියේ ජ්‍යෙෂ්ඨතම හස්තියා සහ දිගම දල යුවලක් තියෙන හස්තියා. ඉතින් අපි මේ අවස්ථාවේදී අපි උත්සාහ ගන්නවා පුළුවන් තරම් පෙරහැරට යොදා ගන්න. දැන් වෙනකොට ඒ ඇතා ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් පහුගිය අවුරුදු 20 දිහා බැලුවොත් එහෙම ඊට එහාට ගත්තොත් එහෙම ඇතාගේ කලහකාරී තත්ත්වයන් වැඩිවීම නිසා ඒ කියන්නේ ඇත්තටම මම දකින්නේ ඒ මුල් අවධියේදී ඇතා බලපු ඇත්ගොව් එහෙම නැත්නම් ඒට පුරුදු පුහුණු වෙච්ච වල අඩුපාඩුකම් නිසා වෙන්න පුළුවන්. ඇතා පෙරහැර සංස්කෘතියට සහ ඒවට දායක කරගෙන නැහැ. නමුත් දැන් අපි උත්සාහ ගන්නවා මේ ඇතාව ගන්න. ඔබට පේනවා කොච්චර ලස්සන දත් යුවලක්. ඇත්තටම මෙයා තමයි කිරුළ හිමි පෙරහැර කරඬුව වඩම්මන්. නමුත් මේ ඇතාගේ දත් දෙක යුවල වුණාට ශාරීරික වශයෙන් අනෙක් ඇතුන්ට සාපේක්ෂව උස ප්‍රමාණයේ අඩුවක් තියෙනවා. ඒ නිසා ඉන්දිරාජා මීට පස්සේ තමයි ඉන්දිරාජා
සහ තායි රාජා මම හිතන්නේ තායි රාජා මට නිවැරදි කිරීමක් කියන්න ඕන වයස ගත්තොත් එහෙම තායි රාජා හස්තියා මේ ඇතාට වැඩිය වැඩිමල්. තායි රාජා මේ ඇතාට වැඩිය වැඩිමල්. නමුත් ජේෂ්ඨතම හස්තියා කියලා කිව්වොත් අපේ ඇත් පන්තියේ ජනරාජා සුවිශේෂී. Travel with Chatura. පාරිසරික සංචාරය සඳහා සුදුසුම වනපෙතක් විදියට තමයි දළදා මාලිගාව විසින් මේ කොටස හඳුන්ලා දීලා තියෙන්නේ. හෙක්ටයාර 104ක භූමි භාගයක තියෙන මේ කැලේ ඇතුලින් සාමාන්‍ය කතාවට කියන උඩවත්ත කැලේ කියලානේ. කැලේ ඇතුලින් තමයි මේ පාරිසරික මම්පෙත හැදිලා තියෙන්නේ. ඒ හින්දාම බොහොම නිදහසේ මේ වගේ හීලේ අලිය අතින් බලාගෙන අපිට ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශිකයන්ට ලංකාවට එන බොහෝ දෙනෙකුට මේ අත්දැකීම විඳ ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකම ලොකු දෙයක්. ඇතෙකුගේ ගමන් විලාසය, ගමන් කරන ලීලාව ඒ ඔක්කොම ඉතින් ගජගාවන්න මෙන් කියනවා වගේම ස්වභාවික ජීවිතයේදී අපිට ඉතින් විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා. යන් මේ කැලේ අතීතය අනුරාධපුර රජ සමය දක්වාම දිව යනවා. ඊට පස්සේ විවිධ කාලවල මේ ආශ්‍රිත ප්‍රදේශ ජනාවාසකරණයට ලක් වුණා කියලා සඳහන් වෙනවා. හැබැයි ඉතින් මහනුවර රජ සමයෙන් පස්සේ මේක කැලයක්ම තමයි. බුද්ධික රොෂාන් ඉන්නවා මේ සම්පූර්ණ විස්තරේ අපිට මේක ගැන අහලා බලනකොට වැදගත්ම කොටස කියන්නේ. බුද්ධික දැන් සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ ඇත්පන්ති එතකොට ඇතුන් කී දෙනෙක් ඉන්නවද? ඇතුන් 9 දෙනෙක් ඉන්නවා. 9 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 9 දෙනාටම කන්න බොන්න දෙන්න වගකීම පළවෙනි පාරට ඔයගොල්ලෝ දෙනව නේද? බලන් ඉන්න කට්ටියට. ඔව්. කොහොමද කරන්නේ? ඒක ඇත්තටම අපෙන් ගොඩක් දෙනෙක් ඇත් ගාලට එනවා සහ අපේ Facebook එක හරහා ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් එයාලගේ ඉල්ලීමක් තියෙනවා දැන් මෙයාලා බලන්න දුන්නා වගේම මේකට තව එයාලට දායක වෙන්න විදිහල් අපෙන් අහනවා. ඉතින් ඒ ක්‍රමෙත් එක්ක අපි තීරණය කරා ඇත්තට දැන් නුවරින් පිටත් දැන් යන්න වෙලා තියෙනවා අතු කෑම හොයන්න. මොකද නුවරවට කවුරුත් කිතුල් පැලයක්වත් හිටවන්න නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකට යන වැඩේට උදව් කරගන්න අපි බැලුවා අපිට එන මේ ප්‍රේක්ෂකයෝ සහ අලින්ට ආදරය කරන අය ඒකට එකතු කරගන්න බැලුවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කන්සෙප්ට් එකක් ඩෙවලොප් කරා හස්තිරාජ සත්කාරයට මගෙන් දවසක් කියලා. ඉතින් ඒක අනුව අවුරුද්ද පුරාවටම දවසක් වෙන් කරගන්න පුළුවන් දෙන්නෙක්ට ඒ වගේ හස්තිය 30 දෙනෙක්ට පුළුවන් මේකේ ආහාර එයාලට එන මේ ආහාර කටයුතු වලට අපිත් එක්ක දායක වෙන්න. ඒ කියන්නේ පිට රට ඉන්න ඕගොල්ලන්ට ඒ වගේම සතුන්ට ආදරය කරන ඕගොල්ලන්ට
විශේෂයෙන්ම දැන් දන් දෙන්න කුසල් රැස් කරන්න කැමති අයට ඉන්නවනේ. ඔන්න අවස්ථාවක් තියෙනවා මේ ඇතුන්ට කන්න දෙන්න. දළදා මාලිගාවේ ඇත්පන්තියට කන්න දෙන්න අවස්ථාවක්. හැබැයි 730 දෙනෙකුට විතරයි අවස්ථාව තියෙන්නේ. දවසකට කොච්චර විතර යනවද ඉතින් එක සතෙකුට කන්න බොන්න දෙන්න? සාමාන්‍යයෙන් කිලෝ 350ක් යනවා එක ඇතෙක්ට. ඔව්. කන්න දෙන්න. අපිට ඒ වගේම පුළුවන් දැන් ගොඩක් අය ඇවිල්ලා මේ උපන්දින සාද ගන්නවා. ඒ වගේ විශේෂ අවස්ථා තියෙනවා එයාලගේ. ඒ කියන්නේ උපන්දිනේට පුළුවන් දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඇතෙකුට ඕගොල්ලන්ට කන්න දෙන්න අවස්ථාව හිමි කරගන්න. කොච්චරක් විතර යනවද? සාමාන්‍යයෙන් කිලෝ 350ක් යනවා එක අලියෙක්ට. ඒ කියන්නේ ඒ වගේ අලි 9 දෙනාටම යනවා සාමාන්‍යයෙන් ඒ වගේම වැඩි කරගෙන යනවා. ඔව් එතකොට සාමාන්‍යයෙන් කොච්චර විතර මුදලකින්ද මේ දායකත්වය දක්වන්නේ? කොහොමද දායකත්වය දක්වන විදිහ? ඒ කියන්නේ අපිට පුළුවන් දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. එතකොට එයාලගේ අවශ්‍යතාවය අනුවත් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේ එයාලට කැමති ආකාරයෙන් මුදලින් දායක වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම පොඩි කාර්යභාරයක් නෙමෙයි. සෑහෙන අමාරු කාර්යභාරයක්. මේ සතුන්ට දවසකට කිලෝ 300ක් කන්න දෙන්න ඕන. ඉතින් ඒ කන්න දෙන වැඩේට තමයි මේ ආරාධනා කරන්නේ ඔයගලන්ටත් එකතු වෙන්න කියලා. මේ ප්‍රදේශය නම් කරලා තියෙන්නම ශ්‍රී දළදා මාලිගාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මද කිපෙන හීල අලියතුන් ස්වභාවික පරිසරයට අනුවර්තනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලබන ව්‍යාපෘතියක් ලෙස මේ විශේෂ අවසරයකින් තොරව මේ ප්‍රදේශයට එන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒකයි ඔයගොල්ලන්ට මෙච්චර කල් මේ අවස්ථාව නොලැබුණේ. නමුත් මද කිපෙන කාලේ මේ ඉන්න අලියතුන් විශාල පිරිසක් මාලිගාවේ රැඳී සිටින්නේ මේ පරිසරයන් තුළ. ඇත්ගාලෙන් පොඩ්ඩක් උඩහට ආවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දකින්න වෙන්නේ නැති දෙයක් ළඟදිම ඔබටත් මේ අත්දැකීම විඳ ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියපු ඉඳ. ඒ තමයි උඩවැත්ත කැලේට මායිමෙන් ඇත්ගාලට ඉහළින් තියෙනවා දළදා මාලිගාවේ හරිත තීරය. බොහොම ලස්සන සුන්දර වන වියනක්. ඉතින් බොහොම නිදහසේ එන්න සංචාරය කරන්න පොඩ පරිසරයත් එක්ක මුසු වෙන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂ දෙයක් තියෙනවා. අලියතුන් එක්කම ගැවසෙන්න පුළුවන් හොඳේ. හීලේ අලියතුන් එක්ක. යමු. ඉස්සරහට ගිහලා කතා කරමු. බොහොම කාර්යබහුල ජීවිතෙන් මිදිලා මේ නිදහස භුක්ති විඳිනවා කියන්නේ ගහක් යටට වෙලා මහනුවර සීතත් එක්ක තව මොනවද දෙන්නේ? විදේශිකයෝ ඉතා විශාල පිරිසක් හැම දවසකම ඇවිල්ලා නවතින තැනක් තමයි මෙතන. ඒ දළදා මාලිගාවේ ඇත්ගාල. සෙන්කඩගල උරුමය. එම නැත්තම් මාලිගාව කිව්ව ගමන් අලියා කියන්නේ අපේ සංස්කෘතික සාධකයක්. අලියා තමයි ලෝකෙට අරගෙන යන්නේ. අලියා සම්බන්ධ වෙච්ච දුර්මත, හීල අලියතුන් සම්බන්ධව දකින්න නොලැබීම, දැක්කත් පිළිවෙලක් නොමැති වීම. ඒ ඔක්කොම වෙනස් වුණා දළදා මාලිගාවේ ඇත්ගාලත් එක්ක.
අද ඉතින් විශේෂ කාර්යයක්නේ දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයේ තියෙන කාලේ කියන්නේ ඇත් පන්තියටම තමන්ගේ රාජකාරියට එන්න ලැබෙන අවස්ථාවක්. ඇත්ගාල හැදුනයින් පස්සේ ඇත් ගොවියෝ විදියට මේ බාසුන් නෑල කරන මහන්සිය ඔවුන්ගේ කැපකිරීම ඔක්කොම පේනවා. ඉතින් සතා අනික් පැත්තෙන් තමන්ගේ වසුරු එලද්දි ඒ ටික ඔක්කොම අතට අරගෙන වතුරෙන් අයින් කරනවා. සතාට ආදරෙන් බලා ගන්නවා. මේවා හැමෝම මේ ඇවිල්ලා ඉන්න දරුවෝ අනික් සියලු දෙනාම බලනවා. ඉතින් මේක තමයි තියෙන විශේෂත්වය. අද කතා බහට ලක් වෙච්ච දෑල රාජා මේ සින්දු ඇත් වැටවා දැන් අද ලොකු 700ක් වෙලා. ඉතින් අද නාවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. මේ හීලා අලියතුන් සම්බන්ධයෙන් තියෙන ආකල්ප ගොඩක් වෙනස් වෙලා තියෙනවා මේ ලැබිච්ච අවස්ථාවත් එක්ක. අද අපේ ස්වාමින් වහන්සේලා පෙරදිනිය විශ්වවිද්‍යාලේ ඉතින් මේ අලියතුන් නාවනව බලන්න ඇවිල්ලා තියෙන්නේ. ප්‍රදීප් මියනපලා මහත්මයා තමයි දළදා මාලිගාවේ මේ අත්ගාලේ අත්පන්තිය බාර නිලධාරී විදිහට කටයුතු කරන කෙනා. මේ දැන් අලියතුන් විශාල ප්‍රමාණයක් බලා ගන්න කෙනෙක්. දෛනික රාජකාරී කොහොමද සාමාන්‍යයෙන් මේ අත්පන්තිය සිද්ධ වෙන දේවල්? ඔය ඇත්තටම කියනවා නම් අපේ අලි 12 දෙනෙක්කින් සමන්විතයි. තව ආස්කිරි මහානායක හම්බුන්ගේ ඇත්පැටිය, ඒ වගේම උඩුවේ ධම්මාලෝක හම්බුන්ගේ ඇතිනේ ඒත් එක්කම ඒ වගේම අලි 14ක් ඉන්නවා. ඉතින් ඇත්ගෝවන්ගේ ඉතින් දෛනික රාජකාරිය ඉතින් ඇත්තටම මේගොල්ලන්ගේ රැක් දවාලක් නැහැ. රැත් අලිගාව තමයි ඉන්නේ. මොකද රැ අලින්ට කන්න දෙන්න ඕන, වතුර දෙන්න ඕන. ඒගොල්ලෝ නිදිනකම්ම මේගොල්ලන්ගේ සත්කාරය තියෙනවා. ඊට පස්සේ උදේ නැවත අලියතුන් කොහොමද ආහාර ලබාගෙන තිබෙන්නේ, රැ නිදාගෙන තියනවාද, ඒ ටික බලනවා. ඒ ටික බලලා නැවත මේගොල්ලන්ගේ සහායක ඇද්දුවෝ කෑම හොයන්න යනවා. මේගොල්ලෝ මේ විදිහට කියලා නාවනවා, ඇවිද්දවනවා. ඒ කියන්නේ අපි මිනිස්සෙක් බලා ගන්නවට අමාරුයි නේ. ඒ වැඩි අමාරුයි ගොඩක්. එහෙම තමයි සාමාන්‍ය ඉතින් මේ ප්‍රධාන ඇද්දුවෝගේ රාජකාරිය ඇතත් සමගම තමයි ඉතින්. අනෙක් සහායක ඇද්දුවෝ කෑම හොයාගෙන එනවා. අපේ වාහනවල ගිහිල්ලා. ඉතින් මේගොල්ලෝ ඇවිද්දවලා මේගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය බලන්න ඕන. ඒගොල්ලන් ඇත්තටම හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනේ. ඒක පවත්වාගෙන යන්න ඉතින් ඇද්දුවා ලොකු කාර්යභාරයක් කරනවා. එතකොට මේගොල්ලන්ගේ මේ භාෂාවක් තියෙනවද සාමාන්‍යයෙන් මේගොල්ලන්ට පුරුදු පුහුණු වෙච්ච නැත්නම් මේ සාම්ප්‍රදායිකවම අපි එදා ඉඳලා ආපු අලි භාෂාවද බලාගන්න. දැන් තායි අය බලාගන්නේ වෙන විදියක්. අපි බලාගන්නේ වෙන විදියක්ද? කොහොමද ඒ දැන් වෙනම රටවලින් ආපු අලියතුන් ඉන්නව කොහොමද මේක වෙනස් වෙන්නේ? ඇත්තටම මේ ලංකාවේ ඒක විශේෂයි. ඒ කියන්නේ අපේ මේක අතීතේ ඉඳන් ආපු භාෂාවක් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේක ගත්තොත් තනි වචන 21කින් සමන්විතයි. ඉතින් ඒක සංදි කරපුවාම සාමාන්‍ය වචන 1500ක් වගේ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට අපි කරන හැම කාර්යයක්ම මේ වචන 21 ගලපලා කියලා කරන්න පුළුවන්. ඒ සතාටත් ඒක හොඳටම පුරුද්දක් තියෙනවා. ඉතින් විදේශ රටකින් ආවම ඇත්තටම ඒක අපිට කාලයක් යනවා ඒ භාෂාවට හුරු කරගන්න. ඊට පස්සේ ආ මේ ඇත්තටම අපේ අලිත් එක්ක එකට ඉඳලා එකට වැඩ කරලා හුරු වෙනකොට ඒ භාෂාව හුරු වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් පෙරහැර කාලේට මද කිපෙන සතුන් ඔක්කොම රඳවලා තියෙන්නේ මේ පරිශ්‍රයේමද? එහෙම යන්න බැරි වෙන සතුන් ඉන්නවද සාමාන්‍ය පෙරහැර කාලේට දළදා මාලිගාවේ අත්පන්ති? අපේ දළදා මාලිගාවේ අලියතුන් කීප දෙනෙක් ඉන්නවා අපේ පෙරහැරේ ගමන් කරන්න බැරි. ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් වෙලාවට අපි පෙරහැරට සහභාගී වෙන අලින්ට සම්බන්ධ වෙන්න තියන්නේ මේ මද කිපෙන අලියතුන්. මොකද සමහර විට ඒ අලියතුන්ගේ අපි කියන්නේ අලින්ට ඉව දැනෙච්චාම ඒගොල්ලන්ගේ හැසිරීම රටාව වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඒගොල්ලෝ දුරස්ව තමයි තියන්නේ ඇත්තටම. කොහොම හරි මේ සමස්තයක් විතර ගත්තම මෙතනට මේ පෝෂණ ගුලිය හඳුන්වලා දෙනවා විවිධ දේවල් තියෙනවා. අත්ගාලට આવොත් මොනවද කරන්න පුළුවන් දේශීය විදේශීය සංචාරකයන්ට අලි බලන්න කැමති අයට? ඔව් විශේෂයෙන්ම මේ අත්ගාල ගැන කියනවනම් මේක ඇත්තටම ගොඩක් අයගේ ඉල්ලීම නිසා තමයි මේ නිලමේතුමා මේක මිනිස්සුන්ට ඇත්තටම ජනතාවට ඇවිල්ලා බලන්න විවෘත කරේ. ඉතින් වෙනදා අපි ඇත්තටම අලියතුන් වෙනම තියාගත්තේ. දැන් ඕනෑම කෙනෙකුට දේශ විදේශ ඕනෑම කෙනෙකුට නොමිලේ ඇවිල්ලා මේ අත්ගාල නරඹලා යන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ඒ එන කට්ටිය ඇත්තටම අපි සීමා කරගන්න ඕන නිසා තමයි ඉතින් මේ ආලිත් එක්ක ඡායාරූප ගන්න, ඒ වගේම ඒගොල්ලන්ට මේ පෝෂණ ගුලියක් කවන්න, ඒගොල්ලන්ගේ මෙතන අපි දෙන ආහාර වේලක් කවන්න. ඉතින් ඒක අපි ඇත්තටම මේ සීමා සහිත පිරිසකට ලබා දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන සතුටින් ඒ දේ කරනවා. ඉතින් ඒ වගේම තව අපි මෙතන තමන්ගේ මොනවා හරි උපන්දින සාදයක් ඒ වගේ ඒවා ඇවිල්ලා ඇත්තටම මේ අලින්ට කැමති අයට ඇවිල්ලා අලින්ට කැම වේලා දීලා ඒක මෙතන සමරන්නත් පුළුවන්. විශේෂ අවස්ථාවන් රසක් උදා කළා තියෙනවා.
ඔන්න දළදා මාලිගාවේ අලියතුන් බාර නිලධාරී විදිහට කටයුතු කරන ප්‍රදීප් මීවල ෆලාන මහත්මයා අපිට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරේ. බොහොම ස්තුතියි. අපි තව දුරටත් දැනගත යුතු බොහෝ දේවල් තියෙනවා. නමුත් වෙලාව ප්‍රමාණවත් නැහැනේ. අපි ගිහින් එන්න. මේ ට්‍රැවල් විත් චතුර දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉඳලා ඇත් ගාලේ ඉඳලා